සුබෝදෑසනක් ඔක්තෝබර් මාස 23 කොතරම් වේගයෙන් දවස් යනවද? කොතරම් වේගයෙන් දෙවියන් වහන්සේ අපට දීපු ආශිර්වාදද? තාමත් නොදීපු ආශිර්වාද, අප ඉල්ලපු ආශිර්වාද, මේ සියල්ල පිළිබඳව අපි හැමෝම බොහොම යහුසුළු කාලයක ගත කරන බව මම විශ්වාස කරනවා. සර්ව බලධාරී අප එක දෙවි පියාණන් වහන්සේ ඔබට ස්තුති කරනවා මේ උදෑසන. මේ ආදරණීය ශ්‍රාවකයා ඔබගේ මේ බැතිමතා ඔබගේ දරුවා දේව වචනට අනුව ඔබගේ දරුවට මට කතා කරන්නට ඔබ වහන්සේ බලය අධිකාරත්වයේ මගේ මව්ගේ ගර්භයේ සිට කැඳවල ලබා දුන්න අනුග්‍රහය නිසා දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ ආශිර්වාද බොහෝමයක් තිබෙනවා. උන්වහන්සේ අපිට දුන්න ආශිර්වාද බොහෝමයක් අපගේ ඊළඟ නොඉල්ලපු ඉල්ලපු තාම නොලැබිච්ච හැම ආශිර්වාදයක් එකම යා වෙනවා කියන එක ඔබ දන්නවද? ඔබ දන්නවද දෙවියන් වහන්සේ අද ඔබට දීලා තියෙන ආශිර්වාද පිළිබඳව ඔබට අවබෝධයක්, ඔබට වටිනාකමක්, ඔබට සචේතනික සිහියක් තිබෙනවා නම් ඔබ ඉල්ලපු ඔබට තාම නොලැබිච්ච ආශිර්වාදත් එක්ක ඒ යාවීම හරිම වැදගත්. ඔබට දෙවියන් වහන්සේ මෙතෙක් කල් දීපු යම් ආශිර්වාදයක් ඇත්නම් ඔබ ඒ රැකගත්තොත් ඔබට ලබා දුන්න ආශිර්වාදයම ඔබගේ නොඉල්ලපු ඉල්ලපු තාම නොලැබිච්ච හැම ආශිර්වාදයකටම බීජය බවට පත් වෙනවා. ඔබ අවබෝධ කරගන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට කුමක් හෝ ආශිර්වාදයක් දී තිබෙනවා නම් පළමු කොට ඔබ ඒකට යාඥා කරන්න. ඔබට ගෙවිච්ච කාලේ දීපු යාඥා ආශිර්වාද, ඔබට මතු කාලේදී දීපු ආශිර්වාද, වර්තමානයේදී දීලා තිබෙන ආශිර්වාද, මේ සියල්ල උදෙසා ඔබ යාඥා කරන්න. උදාහරණයක් විදිහට ඔබට දරුවෙක් හිටියේ නැත්නම් ඔබට දරුවෙක් හද ලැබුණා නම් ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න මට දීපු මේ දරුවා ඔබ රැක දෙන්න ස්වාමීනි. මොකද ඔබ අවබෝධ කරගන්න ඔබ යම් දෙයකට යාඥා කරන්නේ නැහැ කියන එකේ තේරුම ඒ දේ පිළිබඳව ඔබට වටිනාකමක් නැහැ. උන්වහන්සේ ඔබට දීපු ගේ වෙනින් ඔබ කුලියට දෙන්නේ ඔබ ඒකට යාඥා කරන්න. ස්වාමීනි මේ නිවස ආරක්ෂා කරන්න, මේ නිවස තුළ අපිට සැනසීම දෙන්න, මේ නිවස තුළ ඔබ අපිට සුවය දෙන්න. ඔබ යාඥා කරන්නේ නැත්නම් ඔබ ජීවත් වෙන ගෙදරට ඒකේ තේරුම දෙවියන් වහන්සේ දීපු දේ ඔබට වටින්නේ නැහැ. You don't have a value. ඔබට වාහනයක් ලැබුණා නම් දෙවියන් වහන්සේගේ බයිසිකලයක් ලැබුණා නම් අමතක කරන්නකෝ මේ දෙකම සරප්පු දෙකක් ඔබ මේ දෙකටත් යාඥා කරන්න ඕනේ. ඔබ අවබෝධ කරගන්න ඔබ යාඥා කරන හැම වෙලාවෙදිම ඔබ සර්ව බලධාරීත්වයේ ඉදිරියේ ඔසවනවා මට ඔබ දීපු දේ වටිනවා කියලා. දෙවනි විදිය දෙවියන් වහන්සේ ඔබට මතු කාලයේදී දෙන්න යන ආශිර්වාද උදෙසා මම පෙර සඳහන් කර පරිදි මේ දැන් තිබෙන ආශිර්වාද පිළිබඳව ඔබට වැටහීමක් තිබෙන බව ඔබගේ මනසට ඔබගේ සචේතනික සිහියට ඔබ නිරන්තරයෙන්ම පුරුදු කළ යුතුයි. නිරන්තරයෙන්ම ඔබ මතක් කළ දිය යුතුයි. දෙවනි ක්‍රමය, පළවෙනි ක්‍රමය දෙවියන් වහන්සේ ඔබට දීපු පවුලට යාඥා කරන හැම දවසකදීම, දෙවියන් වහන්සේ ඔබට දීපු රස්සාවට යාඥා කරන හැමදාම, දෙවියන් වහන්සේ ඔබට දීපු කැම වේලට යාඥා කරන හැමදාම, දෙවියන් වහන්සේ ඔබට දීපු ඇඳුම් වලට යාඥා කරන හැමදාම, දෙවියන් වහන්සේ ඔබට දීපු මුදල් වලට යාඥා කරන හැමදාම, දෙවියන් වහන්සේ දීපු ඔබට හැම මනුෂ්‍ය සම්බන්ධතාවයකටම යාඥා කරන්න. ස්වාමිනී රැක දෙන්න, ස්වාමිනී සුව කරන්න, ස්වාමිනී ආරක්ෂා කළ දෙන්න, ස්වාමිනී මගතොටදී ආරක්ෂා කරන්න, ස්වාමිනී මගේ පවුල සාමින්තියන්. ඔබ මෙසේ කරද්දී ඔබටද ඔබගේ තාමත් නොගැලවිච්ච මනසටද පණිවිඩයක් ඔබ දෙනවා මට දෙවියන් වහන්සේ දීපු දේ මට වටිනවා කියලා. දෙවෙනි ක්‍රමය දෙවියන් වහන්සේ ඔබට දීපු දෙයට ස්තුති කරන්න. ඔබ අවබෝධ කරගන්න missing part of the kingdom දෙවියන්ගේ රාජ්‍ය තුල මිනිසයන් මග හැරගත්ත කොටස තමයි දෙවියන් වහන්සේ දීපු දේවල් සිහි නොකිරීම. උන්වහන්සේ ඊශ්‍රායල් සෙනග සිහි කරේ නැහැ උන්වහන්සේ දීපු ප්‍රාතිහාර්ය. එතනින් ඔබට ඔවුන්ට පොරොන්දු දේශයට යන්න බැරි වුණා. උන්වහන්සේ පොළව අත තබල මහා මූද දෙබෑ කරලා ඔවුන්ට යවන්නට පාර සලසලා දුන්නා. ඒ බීජයම ඇති ඔවුන්ට පොරොන්දු දේශයට යන නමුත් ඔවුන් මතක නැති කරා. මම ඔබට කියනවා මේ වෙලාවේදී අද ඔබට දී තිබෙන පොඩි දෙයකට ස්තුති කරන්න.
දෙවි පියාණනි ස්තුතියි මට මේ දී තියෙන ජීවිතේට. ස්තුතියි අද මං ජීවත් වෙනවා. මගේ ඇඟේ රෝගයක් තියෙනවා නමුත් මං ජීවත් වෙනවා. මං සතුටින් ජීවත් වෙනවා. මං සමාව දීලා තියෙනවා. මං අතහැරලා තියෙනවා දේවල්. මං අලුත් මිනිස්සෙක්. ස්තුතියි මට මේ ජීවිතය දුන්නාට. ස්තුතියි මට මේ මනස දුන්නාට. ස්තුතියි මගේ ශරීරය තුල ඔබ බලවත් වෙලා ඉන්නාට. ස්තුතියි මගේ දරුවා නිසා. ස්තුතියි මගේ බිරිඳ නිසා. ස්තුතියි මගේ සැමියා නිසා. ස්තුතියි මගේ ව්‍යාපාරය නිසා. ස්තුතියි. ඔබ අවබෝධ කරගන්න. ඔබ යාඥා කරනවා නම් අද ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන දෙයට. ඔබ ස්තුති කරනවා නම් අද ඔබට දීලා තියෙන දෙයට. ඔබ ඉල්ලපු නොඉල්ලපු ආශිර්වාදත් ඔබ හිතන්නේ නැති වේගයකින් ඔබ ළඟට එනවා. ජේසුස් මේ පණිවිඩය නැවත අහන්න.